මේ කාලෙදි මේ විදිහටම තමයි මූද රළු වෙනකොට මිනිස්සු යනවා මිනිස්සුන්ට කිසිම තේරුමක් නැහැ මිනිස්සු මූද යනවා දාන්න යනවා දාන්න කිය මේව බලා ගන්න කිසිම මිනිස්සෙක් නැහැ. ඊයේ දින පෙරවරුවේ අලුත්ගම මොරගොල්ල වෙරළ තීරයෙන් මුහුදු ගිය කුඩා දීවර යාත්‍රාවක් මුහුදේදී පෙරළී තිබුණා. ඒත් සමගම එහි ගමන්ගත් දීවරයන් දෙදෙනා රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබුණු අතර එම පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු අද උදෑසන බෙන්තොට වෙරළ තීරයට ගොඩගසා ඇති බව අලුත්ගම පොලිසිය පැවසුවා. මෙසේ මිය ගොස් ඇත්තේ අලුත්ගම කළුවා මෝදර දේවාල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 46 සහ 43 වයසේ පසු වූ සොහොයුරන් දෙදෙනෙක්. ඉතින් මේකට ප්‍රධාන දේ තමයි අපි කොච්චර බලපුරුද්දක් තිබ්බත් මේ මුහුදත් එක්ක පීඩියුම් කටයුතු කරන්න අවශ්‍ය ආරක්ෂක මෙවලම් වල සැලකිල්ලක් දක්වීමේ නොමැතිකම තමයි මෙතන ප්‍රධාන එක හේතුවක්. අනිත් එක මේ කාලය තුල මේ අපේ වෙරළ තීර ඉතාමත්ම රළු ගතිය වැඩි අනතුරුදායක තත්ත්වයේ පෙන්눔 කරනවා නිතරම ඒකක් ඒ වගේම තමයි මේ ආසන්නයේම ආරක්ෂක ලයිෆ් ගාඩ් මේ පිරිසක් මෙතන ඉන්නවා. එයාටත් අවශ්‍ය කරන බෝට්ටු පාසුකම් සහ අනිකුත් දේවල් නොමැති වීම නිසා වුන්ව බේරා ගැනීමට පුළුවන්කමක් වෙලා නැහැ. අතන ගොඩක් ඈත නෙවෙයි මේ ඈත ළඟ පිනිපිනි තමයි බෝට්ටු වෙරලා දෙන්නේ. නමුත් අපි අවශ්‍ය පහසුකම් නොමැතිකම තමයි පළවෙනිම ගැටලුව තියෙන්නේ. මම හිතන්නේ මේ ලයිෆ් ගාඩ්ලා හෝටල් වලින් හිටියට ඔවුන්ටත් අවශ්‍ය පහසුකම් හරියට තියෙනවා කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි කනගාටුයි මේ සංචාරක පුරවරයක් වෙලා මේ ළඟ පිනිපිනි කෙනෙක් වැටෙනකොට ගොඩ ගන්න පහසුකමක් නැතිව තියෙනවා. හාමුදුරුවෙක් කියන්නේ. ඒ හාමුදුරුවෝ බැලගත්තත් ගමේ කොල්ලෝ ඒතකොට ජෙට් එකක් අරන් ගිහින් හෝටල් වල ජෙට් නෙවෙයි. ඉතින් අපි ඕවා වලදාහරින්ට පොඩින් මොකද අවුරුදු ගානක් කලින් ඕවා කිව්වා. ඕවා උන්නේ නැහැ. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.